සහෝදරයන් අවසරයි. ඒ වගේම මුලාසනේ ඉන්න අනිකුත් නායක සහෝදරවරුන්ගෙන් කතිකයන්ගෙන් අවසරයි. ප්‍රිය සහෝදරයන් සහෝදරවරුනි. අපිට මේ ආණ්ඩුව ගැන කියනකොට එහෙම නැත්නම් අපේ රටේ තත්ත්වය ගැන කියනකොට ආර්ථික වශයෙන් ඇතිලා තියෙන ප්‍රපාතය ගැන මෙතන කියවුණා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ දෙමළ සිංහල ජාතීන් දෙකක් ඉන්න රටේ ඒ ඇති වෙලා තිබෙන අර්බුදය ගැන කියවුණා. ආර්ථිකය ගැන කියනකොට අද අපි දන්නවා මේ රටේ ජනතාව විශාල වශයෙන් අමාරුකම් වලට පත් වෙලා තිනවා මේ රජයේ විකාර සංවර්ධන සැලැස්ම තුළ. උන් ණය වෙලා තමයි යුද්ධය කළේ. ඊට අමතරව විශාල ණය ප්‍රමාණයක් අරගෙන විකාර සංවර්ධන වැඩපිළිවෙලකට ගිහිල්ලා විශාල ණය කරයකට අපිව යටත් කරලා තියෙනවා. මුල්‍ය අරමුදල ලෝක බැංකුව ණය දෙන්නේ මේ අපේ ආදරයට නෙවෙයි. ඒගොල්ලෝ ජාත්‍යන්තර බලවේගයක නියෝජිතයෝ. අද අධිරාජ්‍යවාදය කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රමුඛ ඒ සංවිධාන තන්ත්‍රයකට. ඒගොල්ලන්ගේ ණය අරගෙන කල්පනාවෙන් වැඩ කළේ නැත්නම් අපි වහලුන් බවට පත් වෙනවා. ණය ගන්න පුළුවන්. බොහොම කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. අපි දැන් මෙතන අපේ හර්ෂ මහත්මයා කිව්වා විස්තරේ. අපිට මේ විස්තරේ කියනකොට අපිට කියන්න ඕනේ අපි කන්නේ අපේ සීනි ප්‍රමාණය අඩු වෙලා, අපේ බත් ප්‍රමාණය අඩු වෙලා, මාළු ප්‍රමාණය අඩු වෙලා. අපි එතුමාට තමයි කියන්න ඕන මෙන්න අපේ අඩුවීම් කියලා. ජනතාව മന്ത്രിතුමාට කියන්න ඕන. නමුත් മന്ത്രിතුමා අපිට පැහැදිලි කරනවා අපි කන කන්නේ අඩු වෙලා කියලා. අපි ඒක අහි දන්නවා. අපි බෝංචි කරලා 4ක් කෑවනම් දැන් එක කරලා එකන්නේ. අපි හොයා ගන්න අමාරුයි. ඒතර මේ වගේ අපි අඩුවෙන් කනකොට වැඩියෙන් කන පන්තියකුත් ඉන්නවා. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් රටම අඩුවෙන් කනවනම්. ඔව්. වැඩි අර හැමෝම අඩුවෙන් කාලා ඉන්නවනම් ඒක අපිට එකක් හිතන්න පුළුවන් දැන් අපි ඔක්කොම වද විඳතාවනේ විඳින්නේ කියලා. එහෙම නැහැ. සමහරව ඉන්නවා දවල් කෑම කන්නේ මාතර, රෑ කෑම කන්නේ ලන්ඩන් වල. එහෙම අයත් ඉන්නවා. කොළඹවත් නෙවෙයි, කෙලින්ම ලන්ඩන්. එතකොට මේ විදිහට අතිවිශාල සල්ලි වියදම් කරන පන්තියක් 100ට 1ක් 2ක් කියමු. 2ක් දෙමු අපි. ඒ පැලැන්තියට ඕන දේවල් තමයි මේ කරලා තියෙන්නේ. අපි හිතනවා මේ මොනවටද මේව හදන්නේ කියලා. නේ ඒගොල්ලන්ට ඕන. එතුමා කිව්වා මේ කරකෙන එකක් මෙහෙම කොටුවේ ගැව්වහම මොකද ඒගොල්ලන්ට තියෙන ජොලිය දන්නේ නැහනේ. ඒගොල්ලන්ට ඉන්දියාවේ ඉඳලා මේක බලලා මාර ජොලියක් ලැබෙනවා. ඒකයි ගන්නේ. ඒ නිසා මේ පන්ති සටනක් මෙතන තියෙන්නේ. ඒ වගේ ඇති හැකි පන්තියක් තියෙනවා. ඒගොල්ලෝ මේ සියල්ල අරගෙන මේවා ජාවාරමක් කරගෙන සාක්කුත් පුරවගෙන ඒ අර අපි කිව්වට නැව්වෙන්නේ නැති වරාය කිව්වට ඒගොල්ලන්ට ඕන නැව එනවා. සාක්කුත් පිරීලා. ඒ නිසා ඒක කළා තියෙන්නේ. ඒගොල්ලෝ කියන හැටියට සංවර්ධනය තියෙනවා. හරියට හරි. ඒගොල්ලන්ගේ සංවර්ධනය වෙලා. සාක්කුත් පිරීලා වාහනත් වැඩි, ගමන බිමන යනවා, කැමවත් වැඩි. මෙහෙම හිටපුවම මෙහෙම වෙලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන් සාර්ථක තත්ත්වයක් ඒගොල්ලන්ට තියෙනවා. අපි ණය වෙලා තියෙනවා. ඒකට IMF එක ඇවිල්ලා කියනවා රුපියල බාදු කරපන්. රුපියල බාදු වුණාම ඩොලර් එක වැඩි. ඒතකොට උන්ට වාසි. මොකද උන් ඩොලර් වලින් ජීවත් වෙන්නේ. උන්ගේ සාක්කු වල තියෙන ඩොලර් අර ළඟදී මේ මස්සිනාගේ ගෙදෙට්ට හොරු පැන්න. රුපියල හොයලා නැහැ. ජනාධිපතිතුමාගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහගේ නම පැන්නාම කෝටි 8ක් වටින ඩොලර් තා විදේශ විනිමය රත්තරන් ඔරලෝසුවක් අපේ අම්මා මුත්ත කාලේ වැටනා කමක් නැති. මේ එතකොට පේනවනේ පන්තිය කවුද කියලා. එතකොට මේගොල්ලන්ට ඒගොල්ලෝ ඩොලර් තියන අයට අපේ රුපියල් 135 නම් වැඩි හොඳයිනේ ඩොලර් දුන්නා 135ක් වෙනවා. වැඩි ලේවලන්ට.
ඒ නිසා ඒගොල්ලන්ට වාසිදායක තත්ත්වයක් තියෙන නිසා තමයි මේ ක්‍රමයේ ගෙනියන්නේ. ඒතර මේකෙදි රුපියල බාදු කරපන් කියලා. බැංකු පොලි වැඩි කරපන් කියලා. ඒතර අපිට දානවා ඊළඟට කියනවා පෞද්ගලික අංශය එහෙම නැත්නම් රාජ්‍ය අංශය කපාදු කරපන්. අධ්‍යාපන කපාදු කරපන්. සෞඛ්‍ය කපාදු කරපන්. දැන් ස්පිරිතාලේ තියෙනවා මහා ස්පිරිතාලේ තියෙනවා ඒක ළඟම තියෙනවා පෞද්ගලික ස්පිරිතාලය සෙන්ට්‍රල්. අපි බෝඩ් එක බැලුවාම කොයි එකේ බෝඩ් එකද කියලා දන්නේ නැහැ. ඒක ඉස්සරහාම අදලා තියෙනවා. ඒ විදිහට හැමතැනම පෞද්ගලික කොම්පැනි කාර්යයකදී වැඩි කළා රාජ්‍ය අංශය කපාදු කරලා දාන. අධ්‍යාපනයේ සෞඛ්‍ය ඔක්කොම කපාදු කරලා දාන. ඒකත් කියලා තියෙන දෙයක්. බදු වැඩි කරපල්. අපිට බදු වැඩි කළා. ඉතින් මේවා රේක්ක කළා අරගෙන නායකාරයට දෙන්න ඕන. උන් කනවා අපි ගෙවනවා. ඒකයි සිස්ටම් එක. 102 කනවා 98 ගෙවනවා. ඉතින් හොඳ නැද්ද? හොඳයි. ඒ තියන්නේ පැලැන්තියට යන්න ඕන. ඒ පැලැන්තියට ගියා නම් ජොලි. ඒ නිසා මේක මේ විදිහට විරාජකාරී තත්ත්වයක් ආර්ථිකයේ තියෙනවා. අපි අධිරාජ්‍යවාදීන්ගේ දැන් මේගොල්ලෝ අධිරාජ්‍යවාදයට විරුද්ධව බ්‍රසීලයට ගිහිල්ලා කතා කරනවා. නමුත් අධිරාජ්‍යවාදයේ ණයට මුළු රටම උගස් තියලා තියෙන්නේ. මුළු රටම උගස් තියලා ඇලවේලි මම්මාවත් ඔක්කොම උගස් තියලා මේ රටම ජාත්‍යන්තර බලවේග වලට උගස් තියලා ඒකෙන් කණ යොන් ටික තමයි මේ අපිට මේ තරවුකාර පැලැන්තියක් බ්‍රෝකර්වරු පැලැන්තියක් ඉඳගෙන අපිට කියනවා දේශ ප්‍රේමය ආරක්ෂා කරගන්න ඕන රට ආරක්ෂා කරගන්න ඕන කියලා. එතකොට මේගොල්ලෝ කොහොමද රට ආරක්ෂා කරන්නේ? මේ රටේ දෙමළ ජනතාවගේ මුළු ශිෂ්ටාචාරයම විනාශ කළා දැම්මා. වන්නි ප්‍රදේශයේ මොකවත් නැහැ බල්ලොත් මැරිලා හරකුත් මරලා දැම්මා. ගෙවල් පොඩි පට්ටම් කළා ලක්ෂ ගානේ. මිනිස්සු අනාථයි. අනාථ වූ ජනතාවක් ඉන්න රටක් බවට අපිපත් කළා. 1,50,000ක් මැරුවා. නැත්නම් අනාථ කළා නැත්නම් අතුරුදහන් කළා. 1,50,000 ගණන් හිලව් කිව්වයි කියලා අර මම මේක හැමදාම කියන 1,50,000 එංගලන්තේ ජීලා කිව්වා එනකොට මගේ මාව මරන්න ලෑස්ති කරලා තිව්වා. බයි වාහනේට ගන්න. මං කිව්වා 1,50,000ක් මරලා තියෙනවා කියලා. මං කිව්වා මේ ගණන් හිලව් ඒගොල්ලන්ගේම ගණන් හිලව්. මේ ඒගොල්ලෝ කිව්වා 3,60,000ක් හිටියා. දැන් ඉන්නේ 2,00,000 ගාණක් ඉන්නේ. එතකොට අඩු ගාණ 1,50,000ට වැඩි. මං කොහොම ඉතින් අනිමිස් කොහෙද ඉන්නේ? එතකොට කට උත්තර නැහැ. එතකොට මේ විදියට රටේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ රටේ විශාල ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මෙතන සුමන්දිරන් මහත්තයා මෙහෙම ඉන්නවා. බබා වගේ අපිත් එක්ක කතා කළා. මෙහෙම අද කතා කරයි. හෙටත් කතා කරයි. අනිද්දාත් කතා කරයි. එන අවුරුද්දෙත් කතා කරයි. ප්‍රශ්නේ විසඳුනේ නැත්තම් මෙයා බබෙක් වෙන්නේ නැහැ ඊට පස්සේ. හිතන්නේ පහෙන්. මොකද එයාත් මම වගේ මිනිස්සෙක් මම බබෙක් වෙන්නේ නැහැ. අපි කවුරුවත් බබ්බු වෙන්නේ නැහනේ. අපේ මේ මාතර දැන් ඔය චන්ද්‍රප්‍රේම කියන්නේ සීයේ චන්ද්‍රප්‍රේම. කන්ද උඩ ආරච්චිගේ චන්ද්‍රප්‍රේම. අපේ ධර්මපාල මහත්තයාගේ නෑ චන්ද්‍රප්‍රේම. ධර්මපාල මහත්තයාගේ ගෝලේ මම මේ මුණුපුරේ. ඒගොල්ලෝ මේ මාතර අය. එයාට පුළුවන් මෙහෙ ඉඳගෙන ඕවා කියන්න. මාතරට ඕුනේ නෑනේ. මාතරට වුණාම මොකද්ද කියලා. මාතරත් මිනිස්සු මැරෙන්න පටන් ගත්තාම මොකද උනේ? මේ පැත්තේ ඔක්කොම අවියායුධ අරගෙන නැති වුණා. මොකද උනේ? ලොකුම විප්ලවයක් කරන්න දැන් 88 89 කැරලි ගැව්වේ කවුද? මේ හරිය කී දෙනෙක් මරුණාද? මොකද මන් දන්නවා අපිට වෙඩි දිහුවා කවුද කියලා. මේ පැත්තෙන් තමයි වැඩියෙන්ම මරුනේ. එදත් ලයිස්තු ඇදුවාම මහින්ද රාජපක්ෂයි අපි කෑගගා ගියා පාරේ මෙතනින් ගියා. මංගල සමරවීර මෙතන මාධ්‍යා මහින්ද රාජපක්ෂගේ අත අල්ලගෙන අපිත් යනවා. මේ යනවා. දියව් කෝ අපේ කොල්ලෝ දියව්. කවුද මැරුවේ අපේ කොල්ලෝ කිය අපි මෙතනින් ගියා. අතරගමට ගිහිල්ලා අපි කිව්වා හත්වලාමේ මේ ආණ්ඩුවට වැයි නැති දවස් වලට එවන ආණ්ඩුව ඕන අපේ කොල්ලෝ මැරුවට කියලා. කියලා අපි කිව්වා. 60000ක් මැරුණා. 60000 මැරිච්ච රටේ ප්‍රේමචන්ද්‍ර ඉඳගෙන එයාට තේරෙන්නේ අනිකගේ දුක. ඕකනේ වැඩේ තියෙන්නේ.
එයාගේ කොල්ල මැරෙනකොට කෑ ගහන්න පුළුවන්. අනිත් එකාගේ කොල්ල මැරුණාම කෑ ගහන්න බෑ. මේක තමයි මහින්ද රාජපක්ෂ ඒ 60,000 වෙනුවෙන් ගියා ජිනීවා ගිහිල්ලා මේ අපිත් එක්කම ගියේ මාත් එක්ක ගියා ඕස්ට්‍රේලියාවට. ඊළ මාත් එක්කම හෙදි ගියපේවා මම දන්නවා. මම දන්නේ ජිනීවා ගියා ලීනස් චැතලගේ අපේ පක්ෂ සහෝදරයෙක්. ඒ ගිහිල්ලා කෑ ගැහුවා අපි. අම්මෝ මේ අපේ කොල්ල මරලා දිනා යෝ කී අපි කෑ ගැහුවා. එතන මහින්ද රාජපක්ෂ දැන් කී කියනවා. ඒකේම මනුස්සය 1,50,000 මරලා දැන් මොකද වෙලා තියෙන්නේ? මොකද තියෙන්නේ? මොකද ප්‍රශ්න ඔයගොල්ලෝ කියලා. මේ වගේ අබ්බගාත ඔළුව හොඳද කියන එක තමයි පළමුවෙන් බලන්න තියෙන්නේ. මේ මිනිස්සුගේ ඔළුව හොඳද? පිස්සොද නැද්ද? ඒතර පිස්සෝ ටිකකට රට බාර දුන්නාම මොකද වෙන්නේ? පිස්සන් කොටුවක් වෙනවා රට. දැන් මේක පිස්සන් කොටුවක් වෙලා තියෙන්නේ. ඒතර අපි මේක නිසා තමයි දේශපාලන වශයෙන් උත් අපි විරුද්ධ පක්ෂයේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. නැත්තම් මමත් මේ එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මගේ රස්සාවක් නැති කරලා මාව කළු කොඩි දාලා මාව හිරේ දාලා මං හිටියා බෝගම්බර ඉරගෙදර හිටියා මේ අපේ රනිල් මහත්තයා ඉන්න කාලේ තුමා ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ මං හිරගෙදර මගේ රස්සාවෙන් දොට්ට දැම්මා එතකොට අපි විශාල දුක් විඳ 80 වැඩ වර්ජනේ කියලා ආයෙ අල්ලන් ගිහිල්ලා දැම්මා 83 කිව්වා උඹලා තමයි දෙමළුන්ගේ කඩ කිව්වේ කියලා මම අල්ලගෙන ගියා. මම කිව්වා දෙමළුන්ගේ කඩ කඩන එක වැරදි කියලා. ඒතර කිව්වා ආයෙ කියන්නේ නැත් උඹලා උස්සන්න කියලා අල්ලගෙන ගිහලා මාව දැම්මා. මාර නීති ඒ කාලෙත් උනේ. එහෙම කළා ඒ වුණාට දැන් ප්‍රශ්නයක් නැහැ අපි. මම ගියා. ඒකට දැන් තුමත් ඉන්නවනේ පස්සේ. ඒ වුණාට එහෙම කළාට දැන් අපිට කරන්න කිසි මේ ඊට වඩා පිස්සු තත්ත්වයක්. ඊට වඩා බරපතලයි කේස් එක. ඒ නිසා ඒවා කියන්නේ මම ඒවා මේ කිව්වේ මේ තරහස්සන්න නෙමෙයි. අත අපි නාගරික මන්ත්‍රීවරයෙකු තියෙනවා විපක්ෂ නායකතුමා ඉන්නවා. මේ අපි කිව්වේ මේකේ කොලොප්පම පේන්න. දැන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එතකොට සම්බන්ධන මහත්තයා එතකොට මනෝ ගණේෂන් මහත්තයා සිරිතුංග මහත්තයා එතකොට මනමේන්ද්‍ර එතකොට සොයි සමාජය ඔය අපි කොහොම මාත් එකතු වෙලා අපේ විපක්ෂයේ විරෝධය කියලා සංවිධානයක් හදලා තියෙනවා අපේ විරෝධය දක්වන්න මේ රජයට විරුද්ධව විජෝෂණය කරන්න අපි කියන්නේ වහාම මේ ජනතාවගේ පඩි වැඩි කරලා ආර්ථික සහන දෙන්න ඕන අද ආචාර්යවරු පාරට බහැලා ඉන්නවා මම විශ්වවිද්‍යාලයක අවුරුදු 18ක් ඉගෙනනවා පෙරාදෙනිය මම විවෘත විශ්වවිද්‍යාලේ වැඩ කළා අවුරුදු 38ක් වැඩ කළා දෙන විශ්වවිද්‍යාලේ කිසි දවසක ආචාර්ය මණ්ඩලයේ ලේසියෙන් පාරට ගන්න බෑ මොකද ඒගොල්ලෝ මැද පන්තික කියලා මානසිකත්වයකින් ඉන්නේ ගෞරවයක් ඇතුව ඒගොල්ලන්ට පොඩ්ඩක් අමාරු වුණා නම් එන්නේ නැහැ අද මුළු විශ්වවිද්‍යාලෙම ඉන්න ආචාර්යවරුන්ට එන්න කිව්වත් එන තත්ත්වයේ තියෙන්නේ දාස් ගණනින් ඒගොල්ලෝ පාරට ඇයි ආචාර්යවරුන්ගේ පඩියෙන්වත් ඒගොල්ලන්ට ආචාර්යවරු හැටියට ජීවත් වෙන්න බෑ. ඒ තරම් අමාරුකමක ඉන්නේ. ඒ නිසා අද මේ අයගේ මේ රුපියල් 12500ක්වත් අවම වැටුප තියෙන්න ඕන. එතකොට ජීවන අංකය අනුව වැටුප පැඩවීම ඕන. අද වැටුප ඉල්ලන අයගේ සාධාරණ වැටුප පැඩි කිරීමක් කරන්න ඕන. මේක අපි සම්පූර්ණයෙන් අපි ඔක්කොමලා එකඟ වෙලා කරන උද්ඝෝෂණයක් ආර්ථික තත්ත්වය. ඒ වගේම ආර්ථික වශයෙන් මේ කරන විනාශකාරී ගමන නවත්තන්න ඕන. ජාත්‍යන්තර බලවේග වලට යටත් වෙලා අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා මේ රට මේ විදිහට උගස් කරගෙන කරන මේ විනාශය නවත්තන්න ඕන. කියලා අපි කියනවා. ඊළඟට අපි කියනවා වහාම LLRC වාර්තාව ක්‍රියාත්මක කරන්න ඕන. මේ ප්‍රශ්නේ මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ මෙහෙම තියාගන්න බෑ. අපි විජය කුමාරතුංග සහෝදරයත් එක්ක එකතු වෙලා එක්සත් සමාජවාදී පෙරමුණ හැටියට අපි සහයෝගය දුන්නා ජයාජාතන මහත්තයාට පළාත් සභා ක්‍රමය ඇති කරා. ජයාජාතන මහත්තයා තමයි මාව හිරේ දැම්මේ. මාව විශ්වවිද්‍යාලයෙන් එළෙව්වේ. ඒ වුණාට අපි ඒව අමතක කළා නෑ සර් ඒක ප්‍රශ්නයක් නෑ අපි දැන් කරමුකෝ. එයා පස්සේ බලා ගන්නම්කෝ ඒක. කියලා අපි කිව්වා. පස්සේ බලා ගන්න. ඔව් පස්සේ බලා ගන්න.
ඒක හරිය නෑ නේද වචන නෑ ඒක අතරින්නේ නෑ රයිට් කමන්නේ නෑ කියලා ජයරුන් නෑ රයිට් දැන් එන එකට සටන් කරමු කට්ටියක් වෙඩි තියන්න පටන් ගත්තා මේක කරන්න දෙන්න බෑ රට බෙදනෝ මේක මේ පලාත් බබා අපිට එපා කියලා පෙළපාල යනවා යනකම් අපිට වෙඩි තියනවා අපි තක්කුල පෙස්තොල දාගෙන අපිත් වෙඩි තියතේ මාර යුද්ධයක් ඒකත් පලා බබාගේ කී පෙළපාල ගිහලා අපිට හිරියර කරන්න පටන් ගත්තා ඉතින් අපි ඒකට මුණ දුන්නා ඒකෙදි ජයාන් ජාතන මහත්තයා මේ ඉන්නවා අපි මේ ඉන්නවා අපි දෙගොල්ලෝ මේක දුවලා මොනවා කරන්නේ ඉතින් වෙඩි තියලා එතකොට ඒ වගේ තත්ත්වයක් අදාවත් අපි මුණ දෙන්න ලෑස්ති. ඒ නිසා අපි කියලා තිනවා ආණ්ඩුවට අපි මේ විරුද්ධ පක්ෂයේ ඔක්කොම විපක්ෂයේ විරෝධයේ අපි ලෑස්ති LLRC එක වෙනුවෙන් සටන් කරන්න. ක්‍රියාත්මක කරපන්. කවුරු හරි ඒකට විරුද්ධ නම් ඒ විරුද්ධ අයට මුණ දෙන්න අපිත් ලෑස්ති. උඹත් මුණ දීපන් අපිත් මුණ දෙන්න. එහෙම එනවා නම් ඒක එකයි. ඒක කරන්න ඕන. කළා මේ ප්‍රශ්න විස්තර විවරයක් කරන්න ඕනේ. නැත්නම් අපි සදාතනික නිරේ ඉන්නේ. මෙහෙම අපිට කතා කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. අපි දැන් මේකට දස දුක් ඉඳලා ඉන්නේ. විශාල પરම්පරාවක් ගන්නවා මැරුණා අපේ. නිකන් අපරාධේ මේ ජාතික ප්‍රශ්න වෙනුවෙන් වැරදි විදියට අර්ථකථනය කරගෙන අපි නිකන් මරාගෙන තියෙනවා. අපි ඔක්කොටම සංවර්ධනය වෙන්න තියෙන මුදල් මානසික වටිනාකම් මුලේ ඇති මිනිස්සු අපි මරාගෙන තියෙනවා දෙපැත්තේ. මේ මෙතුමා පඬිවරයෙක් දැන්. මෙතුමාට ගිහිල්ලා අපේ වෙන ප්‍රශ්නයක් වුණා කිව්වොත් උසාවියේ ඕන එකක් විසඳ ගන්න පුළුවන් කෙනෙක්. දැන් හෙට අනිද්දා ඔක විසඳුනේ නැත්නම් එයා යාපනයේ ගිහිල්ලා අපිට ප්‍රශ්න ඇති කරයි. ප්‍රශ්න විසඳන්නේ නැහැ ඊට පස්සේ. අපිට කෙලවෙන්න මොකක් හරි කරයි. අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා ඒක හරියන මගුලක් නෙවෙයිනේ. ඈ ඊට වෙද්ද ගන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ ප්‍රශ්නේ විසඳන්න. අපි කියන්නේ වහාම LLRC වාර්තාව අරගෙන ක්‍රියාත්මක කරන්න. ඒක යාගේ වාර්තාව. තමුන්නාසගේ වාර්තාව. තමුන්නාසගේ කට්ටිය හැදුවේ. තමුන්නාසගේ සිල්වා හැදුවේ. ආයි බණ්ඩලා හැදුවේ නෑනේ. සිල්වා එයාගේ කිට්ටු අයනේ හැදුවේ. මේ දකුණේ මිනිස්සු හදපු එක. ආයි ඕක නමෙන්න නම් වන්නේ නම් ඔය මේ තවත් කතාවක් කියයි. එයා පාරනේ ආලොත් කඩලා තියන්නේ යාගේ. ඒක ක්‍රියාත්මක කරපන්. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් වහාම මේ බඩු මිල විදි කළා ආර්ථිකයෙන් ජනතාවට සහනයක් දීපන්. නැත්තම් මොකෝ පුතේ බෝදොයි. එළවනෝම තමයි. එළවන කාල අපි මේ සටන ගෙනියන. එච්චරයි අපිට කියන්නේ.